देवी प्यारण वහන්සේ के प्रेमය සුදාත්මන වහන්සේගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමග පවතිවා. ප්‍රතිසහවතුන් අපි ඉන්නේ අද චතුරාර්ය සමය තුන්වෙනි දින අදවස හැඳින්වීමේදී අපට ආරාධනා කළා වගේ සුදු සභා මාතාව අපිට කියා පානවා අප ගැන සිත් සෝවිසියක නිරත වෙන්න. අපේ ජීවිතය සමිඳුන්ට ප්‍රසන්නද? එබැවින් සමිඳු වචනේ අපි ඈත් වෙලාද? එහෙනම් සැබෑ මනස්ථාපනයක යුක්තව සමිඳු මාවත වෙත හැරෙන්නට සම්හසද දවසේ අපට ආරාධනා කරනවා. අපේ ජීවිත අපි වරද්දාගත්ත තැන නැති, වැරදුණු තැන නැති. එනිසා අපි මේ උතුම් යාගය දෙමෙහි කරමු. අපේ ජීවිතවලට කොහෙද වැරදුනේ, කොහෙද වරද්දාගත්තේ? ඒ හැම තැනකින්ම නිවැරදි මාවත දෙසට අපේ ජීවිත වෙනස් කරන්නට සැබෑ මනස්ථාපනයෙන් යුක්තව ස්වාමීන් වහන්සේගේ මාවත ඔස්සේ ගමන් කරන්න වරප්‍රසාදයද මේ උතුම් යාගයේදී අපි යාඥා කරමු. ඊට වඩා සුදුසු වන පිණිස සුළු මොහොතක් නිහඬව පසුගිය ජීවිතේ පුරාවටම සිටින් වචනේ ක්‍රියාවෙන් අතපසුවීමෙන් ආවිසිවයහපත් කවලට දයාවන්ත දේවතාවගෙන්ද අපගේම සහෝදර සහෝදරියන්ද ක්ෂමා වේලලා අපි යාඥා කරමු. सर्व बलधारी दिव्यन वහන්සේටද සහෝදර සහෝදරියෝටද මාවතවකෙමි සිනාචේ ක්‍රියාවෙන් සහ අපසකීමෙන් ඔබසේ පොතෙහි
මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මාත්‍රායින්ය ඒ මාගේ වරදින්ය කමලයි පියනෙද සිරසුරුපයන්ගිම සුබවරයන්ගින්ද මාගේ සහෝදර සහෝදරියනේ ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරමින් අවනත වෙලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවනසේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි යාඥා කරමු. කරුණාවර දෙවි ස්වාමිනී සකල යහපත අනන්වන දෙවි පියාණෙනි උපවාසයෙන්ද යාඥාව හා ධර්ම ක්‍රියාවන් මගින්ද පාපේ හා ස්වార్థයේ බැමි වලින් මිදීමට වහන්සේ අපට මඟ පෙන්වනසේක. අපේ අදමිටු බව අපි පිළිගනිමු. අපගේ පව් බර අපි උසුලා සිටිමු. අපේ දුර්වලකම ගැන අප සිත් කලකිරෙන විට ඔබගේ දයාබර වරමින් අප දිරිගැන්වුව මැනව. චතාකේ මනස්ථාපනය මගින් උත්ථානයේ ආනන්දේ කරා අප ගෙන ගිය මැනව. නිකිල වහා සුධාත්මයන් සමග එකම දෙවියන්ම සදාහටම වැඩ සිටිනා උද රජකම් කරන්නා වූ ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද්‍රයන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. පළමුවෙනි දේව ප්‍රකාශනය නිග්මයාම පොතෙන් උපුටාගත් කොටසකි. මම වනාහි ස්වාම්භූමි නම් තනන් වහන්සේ වෙමි. මෝසෙස් තම මාමණ්ඩිය වූට පැමිණි කල සමිදානන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැගුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් නැවිලී ගිය නමුත් එය නොදැවෙන බව දිටීය. මෝසෙස් මේ බුදුමේකි. මම දැන් ඊළඟට ඊට ලන්මි පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි තමාටම කියාගත්තේය. ඔහු ඒ බලන පිණිස ඊට ලන්වන බව සම්දානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් මෝසෙස් කියා ඔහුට අඬ ගැසූසේක. ඔහුද මම මෙහි යයි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතෙන්ට ලන් නොවන්න. නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න. නුඹ සිටින ස්ථානය සුද්ධ භූමියකයි වදාළසේක. තවදුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසාක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද මමයි වදාළසේක. මෝසෙස්ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේය. සම්දාන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළසේක. මිසරයේ සිටින මාගේ සෙනගගේ දුක්පිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විවිධායට විරුද්ධව නගින මොරදැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන් පිට කරවා සාරවත් විශාල දේශයකට කිරෙන්නා මීපැණියෙන් ඉතිරෙන දේශයකට එනම් කානානින් වරුන්ගේ හා හිත්ති වරුන්ගේද අමෝරි වරුන්ගේ හා ජෙබිසි වරුන්ගේද හිවි වරුන්ගේ හා ජෙබිසි වරුන්ගේද දේශයට ඔවුන් පමුණුවලීම සඳහා මම බැස ආවෙමි. එවිට මෝසෙස් දෙවියන් වහන්සේ කතා කොට එසේනම් මා ඊශ්‍රායෙල් සෙනඟ වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූසේකයි කී විට ඔවුන්ද උන්වහන්සේගේ නම කුමක්දයි මාගෙන් අසන කල
මම ඔවුන්ට කුමක් කියම්දැයි ඇසීය. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින් මම වනාහි සුවන් භූමි නම් තැනන් වහන්සේ වෙමි. සුවන් භූමි තැනන් වහන්සේ ඔබ වෙත මා එවුසේකයි නුඹ ඊශ්‍රායෙල් ජනයාට කිය යුතුයයි වදාළසේක. තවදුරටත් උන්වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසාක්ගේ දෙවියන් වහන්සේද, යාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සම්දානන් වහන්සේ ඔබ වෙත මා උරුසේකයි කිව යුතුය. සදාටම මේ මාගේ නාමය වේ. මතු සියලු පරම්පරාවෝ මා නාමයේ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති. දේව වචනීය මෙසේය. පිළිතුරු දීය. සංවිධානෝවන් පම්පාවෙන් අයාදාවෙන් පරිපූර්ණය. සංවිධානෝවන් පම්පාවෙන් දයාවෙන් පරිපූර්ණය. මාගේ සිත සමිඳුන් පසසන්න හද පතලෙන්නේ එතුමාගේ සුද්ධෝ නම පසසන්න. මාගේ සිත සමිඳුන් පසසන්න එතුමාගේ සියලු උපකාර අමතක නොකරන්න. ඔබගේ පිළිතුර සංවිධානෝ අනුකම්පාවෙන් දයාවෙන් පරිපූර්ණය. එතුමානෝ මාගේ සියලු පාප කමා කරනසේක. මාගේ සියලු රෝග සුව කරනසේක. මාගේ ජීවිතය පාතාල ලෝකයේ මුදාලනසේක. ප්‍රේමයා දයාව නැමැති කුරුණෙන් මා සලසනසේක. ඔබගේ පිළිතුර සංවිධානෝ අනුකම්පාවෙන් දයාවෙන් පරිපූර්ණය. සංවිධානෝ සාධාරණ ලෙස ක්‍රියා කරනසේක. පීඩිතයන්ට එතුමානෝ යුක්තිය ඉටු කරනසේක. සංවිධානෝ සෝකීය මාර්ගය මොසෙස්ට තම බලවත් ක්‍රියා ඊශ්‍රායෙල් සෙනගට දැක්වූසේක. ඔබගේ පිළිතුර සංවිධානෝ අනුකම්පාවෙන් දයාවෙන් පරිපූර්ණය. සංවිධානෝ අනුකම්පාවෙන් දයාවෙන් පරිපූර්ණය. නොකපෙන සුළුය අතිශයින් කරුණාවන්තය. පොළොවට ඉහළින් ආසුස තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි දඬුවිය පාන එතුමන්ගේ කරුණාව මහත්ය. ඔබගේ පිළිතුර සංවිධානෝ අනුකම්පාවෙන් දයාවෙන් පරිපූර්ණය. පාවුතුමන් විසින් පොරොත්තුවලට ලියන ලද පළමුවන හසුනී කොටසකි. මේ සිදු සියල්ල ලියන ලද්දේ අපට පාඩමක් වශයෙන්. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වීදැයි ඔබට මතක් කරවීමට මම කැමැත්තෙමි. ඔහු සියල්ලෝම වලාකුළක මඟ පෙන්වීම ලැබූහ. ඔහු සියල්ලෝම වතුමුහුදින් ඈතර වූහ. සියල්ලෝම වලාකුළක වතුමුහුදෙන් මෝසෙස් සමග සාධාරණකමට බෞද්ධ ස්නාපනය ලැබූහ. සියල්ලෝම එකම දිව බුදුන් වැළඳූහ. සියල්ලෝම එකම අමාපැන් පානය කළහ. ඔවුන් පානය කළේ ඔවුන් කැටුව ගිය දීර්ඝ පර්වතයකින්. ඒ පර්වතය නම් ක්‍රිස්තුස් වහන්සේය. එහි දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකළසේක. එබැවින් ඔහු කාන්තාරයෙහිදී විනාශ වූහ. ඔවුන් නපුරු දෙයට ඇලුම් කළාක් මෙන් අපත් නපුරු දෙයට ඇලුම් නොකරන පිණිස මේ සියල්ලෙහි සිදුවේ අපට පාඩමක් වශයෙන්. ඔවුන්ගෙන් සමහරෙකු නැසිවිලි කීවාක් මෙන් නැසිවිලි නොකියන්න. නැසිවිලි කීමෙන් ඔවුන් මාර දූතයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදුවේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුගාන්තයේ පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙන්.
තමා ස්ථීරව සිටින්නේ යයි සිතන්නේ. නොවැටෙන ලෙස පරිස්සම් වන්නේ. දේව වචනයේ මෙසේ Jai Sri Deva, Pasasum Veva, Samire Yobaniti Saradeva. ප්‍රශංසාවත් ගෞරවයක් නිත්‍ය ඔබටම වේවා යේසුස් ස්වාමීනි. ඒවත් පටන් යේසුස් වහන්සේ අනස්ථාපනය වන්නේ ස්වර්ග රාජ්‍ය ආසන්නයයි කියා දේශනා කරන්න පටන් ගස්සේක. ප්‍රශංසාවත් ගෞරවයක් නිත්‍ය ඔබටම වේවා යේසුස් ස්වාමීනි. Jai Sri Deva, Pasasum Veva, Samire Yobaniti Saradeva. සංවිධානය වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමග වන සේක්වා. සුදුබල ලූක්තුමන් විසින් ලියන සුවිශේෂ වාක්‍ය මෙසේය. සංවිධානයේ වහන්සේට මහිමය වේවා. ඒ අවස්ථාවේදී එහි සිටි සමහරෙක් කතා කොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කළ අන්දම ගැන උන්වහන්සේට දැනුවහ. උන්වහන්සේ උන්ට උත්තර දෙමින් ඒ ගලීලයන් එබඳු විපතක් වින්දගමින් ඔහු අන් හැමතෙම වඩා පාපී වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේ මම ඔබට කියන්නේ පසුතැවී සිත් කරවානද ඔබත් ඔබ හැමදෙනම එසේ නොවිනාශ වන්නාහුද? සිලෝන්හි බලකොටුව වැටි ඊට යටවී මල දසාට දෙන ජෙරුසලමේ විසුවන හැමතෙම වඩා දුෂ්ට වූ කයි ඔබ සිතන්නාහුද? එසේ නොවේයයි ඔබට කියන්නේ. පසුතැවී සිත් කරවානද ඔබ හැමත වන්නේද එම විපත්තියමයි වදහලසෙක්. උන්වහන්සේ කුමාවක් වදාරමින් එක් මිනිසෙකුගේ නිදිවත්තේ වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවිය. එවිට ඔහු උයන්ගොව්වට කතා කරමින් බලන්න දැන් අවුරුදු 3ක්ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආනමු කිසිවක් සම්බ නොවිය. ගස කපා දමන්න ඒ පොළවට බරක් පිටිවිතු මන්දයි කීය. ඔහු උත්තර දෙමින් ස්වාමිනේ වටකර ආරා පෝර දමන පිරිස මේ අවුරුද්දට තිබුණාවේ. පින්පස්සේ පළ දරුවොත් හොඳ නැත්නම් මේ කපා දමන්නට පුළුවන්යි කී බව වදහලසෙක්. ගල්විමලයික සුවහරංචිය එසේය. ක්‍රිස්තුවේ වහන්සේට ප්‍රශංසා වේවා. අපි පසු නොතැවුණොත් අපට වෙන්න ඉඩ තියෙනවා. උන්වහන්සේ අහනවා පෙරලා සිලුවම් පළකොටුව කඩා වැටුණා 18 දිනක් යට වුණා. ඔබ හිතන්නේ ජෙරුසලම් යන හැම කෙනෙකුටම වැඩි ඒ මිනිස්සු පව්කාරයි කියලාද? නෑ. අපි ඊට වඩා පව්කාර වෙන්න පුළුවන්. හැබැයි අපි මනස්ථාපනය වෙලා වෙනස් නොවුනොත් ඊට වඩා බරපතල දෙයකට අපෝ දෙන්නේ ඉඳ තියෙනවා. ඒ විපත්තියම වෙන්නේ ඉඳ තියෙනවා. ප්‍රේතකමන් යෝගවම හිතන්නේ අපි ධර්මිෂ්ඨයි කියලා. මට මතකයි 2004 දෙසැම්බර් මාසේ 26 වෙනිදා අපි හැමෝම දීපියටපත් කරලා ආපු සුනාමිය. පවුලම් කොච්චර ගාණක් අවතැන් වුණාද? ජීවිත කොච්චර ගාණක් මට මතකයි 35000ක් වගේ. ඒ කාලේ මම සපෝට් තුනේ අපි යවුවා මග්ගොන්න කල්වාරි පුදෙන්නට ඒ ප්‍රදේශයේ අල්තරේ පයාගල මග්ගොන්න වීරගොල්ල ඒ ප්‍රදේශයේ ජනතාව වීරගොල්ල අවතැන් වෙලා හිටියේ මේ කල්වාරි පුදෙන්න තුල ඔවුන්ට සත්කාර කරා.
දැන් මේ දවස් කීපයක් ගියායින් පස්සේ දවස් 3-4ක් ගියායින් පස්සේ දැන් රටේ මැද ප්‍රදේශයේ ජනතාව වෙන මේ අවතන් වෙච්ච අයව බලන්න හරියට සත්ව උද්‍යානයේ සත්තු බලන්න වගේ. මේ හරි ආලම්බුලින් සමහරක් අය ප්‍රකාශ කරන සමහර ආච්චිලා අපි සහෝදරතුමාලා අපි ඉතින් ඒකට ලෝකෙින් දෙන්නේ හිටියේ අපි එයාට සත්කාර කරන නිසා සාමාන්‍ය කලිසම් කමිසි දාගෙන අපි එයාට නොඑක ආකාරයෙන් උපකාර කරනවා කෑම උයනවා එයාගේ අවශ්‍යතාවයන් සපුරා කරනවා නොඑක ආකාරයෙන්. එතකොට ඒක ආච්චි කෙනෙක් මට මතකයි කියනවා අවිල්ලා ඒ අර එක පවුලක විස්තර දැනගෙන ඒගොල්ලන් හැම දෙයක්ම ගියා ඉන්න ඇලන්නිට පොදේ විතරයි ඉතුරුනේ කියලා එයා ප්‍රකාශ කරනකොට මේ ආච්චි සමහරකට නොදැනුවත් කෙනෙකුට වෙන්න පුළුවන් අත් සම්බුලට අත තියාගෙන ඉන්නවා අහපවුල එහෙම දේවල් නොවෙන්න පවු කරන්න එපා ආච්චි මොකීටින් කියන්නේ නැති අර මිනිස්සු වැටිලා හිටිය තැනින් තවත් අදහාදයකට ඒ මිනිස්සුන්ට නොකිය ඇඟිල්ල දික් කරඹලා පවු කරපු හින්දා තමයි මෙහෙම වෙන්නේ සමහරකට ආච්චි රටේ මැද ඉඳන් ආපු නිසා හිතන්නේ නැති අපි නම් ඔයින් නිදහස්සේ මොකද අපි මෝදබද නෙවෙයි ඉන්නේ ඊට පස්සේ මම මතක විදිහට ආපු 2006 2007 වගේ මහා ගම් වතුරක් නේ 2008 නම් ගන්න වසර මට මතක නැහැ ගංගාන් ඉන්න ප්‍රදේශවල හිටපු හැමෝම යටවා වුණා අපිත් අපේ ගම කලිනගඟ ආසන්නයේ තියෙන්නේ අපේ ගම හරහා යනවා වක්කුවේ උතුරා පිටාර ගල අපි ඔක්කොම වට වෙලා අපේ ගම්මානය හතර වටින්ම වට වෙලා ගම් වතුරේ කමුණු ජොලියක් තියෙනවා හැබැයි එහා ගිය දුක්ඛදායක දෙයක් තියෙනවා අයි කොහෙටවත් යන්න බෑ පාසල් යන්න බෑ රැකී රක්ෂාවල යන්න බෑ කොටු වෙලා ඒකට අපේ ගම් වලට පොඩ්ඩක් එහා ඉන්න පිටිස් කියනවා ඒ පැතිවල ඔය කරන දේවල් වලට සමහරක් වෙලාවට පෞකාරකම හින්දා වෙන්නේ නැති ගම් වතුර යට මහා වරුසාව හමුවේ කඳු ආශ්‍රිතව ඉන්නකොට කඳු නාය යනවා. තවත් සමහර ප්‍රදේශවල ඉඳන් මිනිස්සු කියනවා ඒ මිනිස්සු ඔය පස් කන්දට යට වෙන්න මොනවද තරම් පවු කරලා ඇත්ද? ප්‍රති ප්‍රමාණ 2015 16 වසරේ මතක නම් එක පාරකම කොහෙද තිබිච්ච අවි ආයුධ ගබඩාවක් පිපුරුණා. මතකද? මිනිස්සු සීසීකට එහෙන් අර මිසයිල් වදිනවා මෙහෙන් අරව වදිනවා මෙහෙන් වදිනවා හිතාගන්න බැරි විදිහට තන් වල ඉඳලා දරුවෝ අරගෙන පාර පුරා මිනිස්සු කොහෙට යනවද කියලා හොයාගන්න බෑ. අන්න මේ මිනිස්සුගේ පැත්තෙන් තමයි අර හනාවේ. අපි ගම් වතුරින් අවතන් වෙලා ඉන්නකොට උන් පවු කරලා එකයි මේ පැත්ත ගම් වතුරින් යට උඩින් අපි හැමෝම ඉන්නේ අවදාන කලාපේ. අපිට තේරෙන්නේ නැහැ. අපි හිතනවා අපිට වැඩි පව් ඒගොල්ලෝ කළා ඒගොල්ලන්ට වැඩි පව් අරගොල්ලෝ කළා අරගොල්ලෝ අපි හැමෝටම ඇඟිල්ල දික් කරනවා පව්කාරය හැබැයි මම සුදනා මම තමයි යහපත් කෙනෙක් මේ ලෝකේ කවුරුත් නැහැ කියන හැඟීම මා තුළ තියෙනවා අන්න එහෙම අපිට අද දේශ කියනවා අලබලෙන්න ඔබ මනස්ථාපනය නොවුනොත් ඔබේ සිත් වෙනස් කර නොගත්තොත් ඊට වඩා පරපතල අධ්‍යක්ීමකට ඔබ යොමු වෙන්න ඉඩ තියෙනවා. කොහොම ලස්සනට කියනවා සුදු පාවතුමන් විසින් කොරින්තුන් වල ලිපිය බොහොම තමා ස්ථීරව සිටින්නේ අය සිතන්නා නොවැටෙන ලෙස පරිස්සමෙන් යාඥා කරයි. තමා ස්ථීරව සිටින්නේ සිතන්නා නොවැටෙන ලෙස පරිස්සම් වන්න. ඉතින් අපි කෙනෙකුට කිසි කෙනෙකුට කියන්න බෑ මම නම් බොහෝම යහපත් කෙනෙක්. මම නම් බොහොම ස්ථීරව ඉන්න කෙනෙක්. මාව වැටෙන්නේ නැහැ පවුලට. මාව වැටෙන්නේ නැහැ අරකට. මම පෞකාරයෙක් නෙවෙයි. ඒ නිසා මට ස්වභාවික විපත් වෙන්නේ නැහැ. මට ලෙඩ දුක් වලින් කරදර වෙන්නේ නැහැ. මට වෙනත් අගතින් වෙන්නේ නැහැ. අහමලේ නාලා අපි කිසියෙක් මේ ලෝකේ නැහැ. පුරාවට ප්‍රේමන්තේ. අපි සිංහල භාෂාවේ සාමාන්‍ය කරන ඌහලට හැසිරෙන්නේ අහමලේ නාලාව. එහෙම කිව්වොත් අහමලේ නාලා අපි කිසියෙක් මේ ලෝකේ අපි ඔක්කොම පව් කරන මිනිස්සු මොන ආකාරයෙන් හරි සිතුවිල්ලෙන් හරි පව් කරන මිනිස්සු ක්‍රියාවෙන් වචනයෙන් අතපසු වීමෙන් හරි පව් කරන මිනිස්සු ඒ නිසා අපි අද ප්‍රබන්ධනේ මේ චතුරාර්ය කාලය අපට වරප්‍රසාදයේ කාලයයි කුමක් සඳහාද ඔබට මට තමන් ගැන හිතන්න තියෙන කාලය මට කොහෙද වැරදුනේ මම කොහෙද වරද්දාගත්තේ
මට වැරදිලා නම් මම වරද්දගත්තා නම් මම වැරදිච්ච දැන් නැවත හැරෙන්න තියෙන කාලය චකාරික කාලයයි. එනිසා දවසේ සුදු සභා මාතාවකට ප්‍රසිද්ධිය ආරාධනා කරනවා සැබෑ මනස්ථාපනයේ යුක්තව ජීවිත වෙනසකට මේ චකාරිකය තෝරා ගන්න. මේ චකාරිකය උපයෝගී කරගන්න කියලා. ප්‍රේද ප්‍රේමන්තේ මම කියන පුද්ගලයා හැම වෙලාවෙම දකින්නේ ලෝකයේ. මම හිතන්නේ මම නිවැරදි. ලෝකයා වෙනස් වෙන්න ඕන. ඒ නිසා මම ඔබට දේශනා කරනවා ඔබ වෙනස් වෙන්න කියලා. හැබැයි මම වෙනස් වෙන්න ඕන තැන තියෙනවා. මම මාගෙන ස්වයං විවේචනයක් ඇති කරගෙන මම නිවැරදි වෙන්නට මාවත සකසා ගත යුතු වෙනවා. ඒ වුණොත් පමණයි මට ගැලවීම තියෙන්නේ. අපි එක එක්කිනා එහෙමයි. අපි එක එක්කිනා ස්වයං විවේචනයකට යොමු වෙන්න ඕන කාලයක් නේ. මට කොහෙද වැරදුනේ මම කොහෙද වරද්දගත්තේ මම කොයි ආකාරයෙන්ද පාපය තුල හිර වෙලා ඉන්නේ මගේ ආකල්පයේ වෙනසක් ඕන නේද කියන ස්වයං විවේචනයක් ඇති කරගන්න ඕන ප්‍රියාදර ප්‍රේමවන්තයෝ එවන මම වෙනස් වෙන්න ඕන නම් මේ වෙනස් වෙන්න තියෙන වටිනාම කාලයයි චකාරික කාලය දැන් බලන්න අපි අපේ හිතවල අවුරුදු ගණන් ඒවා පළපදියම් කරගෙන වෙනස් වෙන්නේ නැහැ සමහරක් වෙලාවට කවුරු හරි කියපු වචනයක් අපේ ඔළුවේ තියාගෙන අර ඉස්සගේ කුණු ඔක්කොම තියෙන හිසේ කියලා අපේ හිසේ කොච්චර කුණු දිනවද නේ කොහේ වැටමායිමක් ඇවිද්දෙවුවා කියලා නැත්තම් උන් අපේ පැත්තට කරලා වැට ගැහුවා කියලා ඕක හිතේ පළපදියම් කරගෙන එහෙම නැත්නම් අම්මා තාත්තා මට හරියාකාර කොටස දුන්නේ නැහැ කියලා අම්මගේ අවසාන මොහොතේ වතුර උගුරක්වත් දෙන්න තරම මැලිකමක් දක්වුණා නැද්ද මේ අපි මේ පොළවේ පය ගහගෙන ඉන්න මිනිස්සු මේ හැම කුණක්ම තියෙන කොහෙද මගේ හිසේ මගේ මනසේ ඒක මට මහා බරක් වෙනවා අපි අද ප්‍රේමන්ති ඇයි නිරන්තරයෙන් මේක පැටව ගන්න ඕජස් කරනවා ගන්ධසාර අතුලාන්තයක් මට එන්නේ සාමාන්‍යයෙන් අපි ඉස්සෝනිනකොට මොකද කරන්නේ ඉස්සගේ හිස අයින් කරනවා නේ ඇයි කුණු කන්න කැමති නැහැ ඒ නිසා ප්‍රියාදර ප්‍රේමන්ති කුණු කන්ද අපි අපේ හිසේ තියාගෙන අපි නිදා ගන්නවා නිින්ද යනවා ඒ නිසා අපි මේ කුණු අයින් කරන්න ඕන ඔබට සමාව දෙන්න බැරි කමට හිතේ තියාගෙන අර දේ මතක් කර ඉන්න තරමට අර පුද්ගලයා සමසේ නිදාගන්නේ ඔබට සමාව දෙන්න හැබැයි ඔබට නිින්ද යන්නේ නැහැ ඒ නිසා සමාව දීලා සමාව ලැබ ගන්න කාලයයි චකාරික කාලය මේවා අපේ හිතේ තියෙන ප්‍රියාදර ප්‍රේමන්ති අපි ලෙඩ වෙනවා එක්තරා මහාචාර්යවරේ පුංචි වීදුරුවකට වතුර වීදුරුවක් වතුර පොරවලා මේක පන්ති කාමරේට අරන් ඇවිල්ලා තමන්ගේ පන්ති ඉන්න දරුවන්ගෙන් අහනවලු මේ වීදුරුව කොච්චර විතර බර ඇද්ද? එතකොට එක දරුවෙක් කියනවා සර් ඔය වීදුරුව මිලිග්‍රෑම් 200ක් විතර බර ඇති වතුරත් එක්ක. ඔයාලා හිතන්නේ මට මේක ඔසවන්න ඉන්න බැරිද? අපෝ සර් ඔබ ඒ තරම් ලොකු දෙයක් නෑ සර්ට ඔබ ඔසවන්න ඉන්න පුළුවන්. දරුවනි මේ මිලිමීටර 200ක් පමණ වතුරේ පිටිච්ච මේ වතුර වීදුරුව මම පැයක් විතර අතේ තියන් හිටියොත් මට මොනවා වෙයිද? සරි අත ටිකක් විදේශ පැයක් මිලිමීටර 200 වුණා පැයක් විතර තියන් හිටියොත් සරි අත විදේ. සර් මම මේක පැය 3ක් තියන්නේ සර් ඊට වඩා කදින් විදේ. මම මේක පැය 6ක් තියන්නේ සර් අත හිරවහලා සර් නිකන් අතක් නෑ වගේ දැනේ වීදුරුවක් සුවර්ණ එකක් වැටෙන්න පුළුවන් බෙදෙන්න පුළුවන්. මම මේක අවුරුදු ගානක් තියෙන සර්ගේ අත කපලා දාලා සර්ට රෝහල් ගත වෙන්න වෙයි සර්. ප්‍රියාදර ප්‍රේමන්ති පාපයක් තියෙනවා. සමහර වෙලාවට මේ වතුර ටික එච්චර බර නෑ. මිනිස්සු ආවේගශීලී මිනිස්සුගේ හැඟීම් බරයි මිනිස්සු යම් ආකාරයක අවස්ථාවට උචිතව හැසිරෙන වෙලාවල් තියෙනවා තරහ යනවා බනිනවා ඔක්කොම හරි මේ මිනිස්සු අපි අපේ ස්වභාවය තේරුම් ගන්නට ඕන. තරහවක් එන්න පුළුවන් යනවා තරහ ආව පමණින් තරහ වැරද්දක් නෙවෙයි ප්‍රියාදර ප්‍රේමන්ති. හැඟීමක් ආපු පමණින් හැඟීම වැරදි නෑ. හැබැයි ඒක ඔසවාගෙන ඉන්න සුළු ප්‍රමාණය අපි ඊට පස්සේ ගිලින් තියන්න ඕන. තරහට එකපාරට කෙනෙකුට යම් කිසි පාරක් ගහන්න පුළුවන්. හැමෝටම ගහන්න මම කියන පුංචි දරුවෙකුට අපි මොනවාරි කරන් පොඩ්ඩක් කම්බුල් පාරක් ගහන්න පුළුවන්. නැත්නම් ලේබලක් කරන් කකුලට ගහන්න පුළුවන්. හැබැයි තරහ නිවුණාන් පස්සේ ඔබ නිශ්චල පුද්ගලෙක් ඔබ බොහොම සෞම්‍ය පුද්ගලෙක් වෙන්න ඕන. මේවා අපි හිසේ රඳවා ගන්න මොකද වෙන්නේ? අපි ලෙඩ වෙනවා.
එනිසා ප්‍රියතමතුමනි ඔබ නිින්දට යන්න ඉස්සෙල්ලා හිසේ තියෙන මේ හැම දෙයක්ම අයින් කරන්න ඕන. ඒක ඔබට සුවදායක සැපබර නිින්දක් හම්බ වෙනවා. අධ්‍යාත්මික ජීවිතය කියන්නේ ඒකයි ප්‍රියතමතුමනි එන්න අපේ ශරීරය ලෙඩ වෙනවා වගේම අධ්‍යාත්මික ජීවිතයත් ලෙඩ වෙනවා. අපි ශරීරයට මොන තරම් දේවල් කරනවද? ශරීරය ලෙඩ වුණොත් අපි නොඑක ආකාරයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබනවා, නොඑක දේවල් කරනවා. අධ්‍යාත්මික ජීවිතේ එහෙමයි. දේවල් එකතු වෙනවා, කුණු කන්දල් ඔක්කොම එකට එකතු වෙනවා, මකුළු දැල් බැඳෙනවා, දූවිලි එනවා, තව ප්‍රශ්න අරගෙන එනකොට මේක සම්පූර්ණ නරක වෙනවා. ඒ නිසා ප්‍රියතම ප්‍රේමවන්තයනි ආධ්‍යාත්මික පෝෂණයක් ලබන්නට ඕන. සැනසෙලිදායක ජීවිතයක් ලබන්නට ඕන. හිස නිදහස් කරගන්න ඕන. ඒ නිසා තමයි මේ චතාරික කාලේ නොයෙකුත් භක්තිය අභ්‍යාසයන් තියෙන්නේ. ඔබ එක්වරුෂීක රකින්න, ඔබ යාඥා යෝගී වෙනවා, ඔබ ධර්ම ගුණ මර්ධන ක්‍රියා කරනවා. මේ හැම දෙයක් කරාම ප්‍රියතම ප්‍රේමවන්තයනි ඔබේ අධ්‍යාත්මික ලොකු පෝෂණයක් ලැබෙනවා. ඒ පෝෂණය හරහා ඔබට සැනසෙලිදායක ජීවිතයක්. දැන් බලන්න මේ ලස්සන ස්ථානය. මේ ස්ථානට ආපුවාම කියන්නට බැරි යම්කිසි මානසික සුවයක් ලැබෙනවා නේද? ලැබෙනවනේ. මේ ලස්සන ඇත්ත. හැබැයි ඒත් එක්කම කියාගන්න බැරි දෙයක් තියෙනවා. අපේ මිසම්පුරේ අසල පුටුවක් තියෙන මම හිතන ගොඩක් වෙලාවට ආපුවම වාඩි වෙලා ඉන්නවා. මොකද නැගිටලා යන්න හිතෙන්නේ නැති අත්දැකීමකට යොමු වෙනවා. කලපුවෙන් හමන සිහිල් මන්දන සුලක ඒ වගේම ප්‍රදේශයේ තියෙන යම්කිසි සාන්ත බව එයා ඔක්කොම එකට එකතු වුණාම ප්‍රියතමයන් තියෙන මනසක නිර්වල් අදහස් දාගෙන යනවා. ඒක අපේ සිත සෝපත් කරනවා. අන්න ඒ වගේ සුවදායක හැඟීමක් අපේ ආධ්‍යාත්මික ජීවිතයට අවශ්‍යයි. එනිසා එවන් සුවදායකත්වයක් ලබන කාලයයි චතුරාර්ය කාලය. සති තුනක් ගිහිල්ලා ඔබ පසුගිය සති තුන ඔබට නිසි ආකාරයෙන් ගත කරන්න නොලැබුණා නම් දුක් වෙන්න එපා. තවමත් ඔබ පරක්කු නැහැ. තවමත් ඔබ පරක්කු නැහැ. ඉදිරියට සති තුනක් තියෙනවා. ඒ නිසා පරක්කු වලින් මනස්ථාපනය කරගන්න. හිත වෙනස් කරගන්න. සමිඳුන් භාවයේ ජීවිතේ නිවන්න. පියාණෙනි ඔබ වහන්සේගේ නිදිවිනේ සේවය කරන සුතෝත්ම පියතුමන් ඇතුළු මුදු පෙරදිසම ආශිර්වාද කර අවංකමන ස්ථාපනයක් කරා දේව ජනතාව මිහිවන්නට අවශ්‍ය තුන්වරම් දානය කරන පිණිස ස්වාමී අපගේ ආඥා සාරායනේ ආදර්ශ පියාණෙනි ඉතිහාස දෙස හැරී බලා ඉංගතිතු පාඩම් තිබෙන අනාගත අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සමුද්‍රම ශ්‍රී ලංකාව ගොඩනැගීමට අපලට පාලනය කරන සමහට ශක්තිය හා ධෛර්යය ලැබෙන පිණිස ස්වාමී අපගේ ආඥා සාරායනේ ආදර දෙවි පියාණෙනි ඔබ වහන්සේට අපි කරවි දේවාලට පිටුපාගිය සෑම මොහොතකම අප සැමට සමාව දානය කර අවංක සිත් හැරීමකින් යුතුව ජීවිතය දෙසා පසු හැරී බලන්නට අපව යොමු කරන පිණිස ස්වාමී අපගේ ආඥා සාරායනේ ආදර දෙවි පියාණෙනි නිරතුරු ඔබ වහන්සේගේ රැකවරණය තුළ රැඳෙන්නටත් අපගේ ජීවිත ඔබ වහන්සේගේ පනස් මත ගොඩනගා ගන්නටත් අවශ්‍ය ජීවිත වෙනසක් අප සැමට දානය කරන පිණිස ස්වාමී අපගේ ආඥා සාරායනේ අපි සුමහක් මේ හැමෝම දේවන්ත දේව දුහොත් බුදුන් දේශනා බුදුමුව සමිනා සමදින බැතිනා සන්නුන් කොකුම් තුවරා
sune sarsa Udemuvedipa Samido purete Manuru regine Buddha sune vete paraga Dobon mudun di sada Pudemuve samina Samadina medina Apage rakne nimisane Janata vede uveteve Ine purove upande Uveteve samine Pidetiye nivade Samido pudete Anuregine Buddha sunevete paraga Dobon mudun di sana Udemuve samina परिशुद्धमत करने में आए जैसे कि अपेक्षित में विमल पांडुआ को देश आप संविधान में जेसुस क्रिस्टन बाहर से कि स्प्रिंग शरीर श्रीलुगिया पवित्र पात्र सदाए उन्होंने से कमत के दुख प्राप्ति का कमान पवरादे में को पेरेगे तो कि खुद में खड़ा स्वकीय स्वाम के अंदर दिन में सेवा दाल से कर ओबसन मेंगेना अनुभव कराना Magnisan dan meobo desa pawara dan labane mage shayra එලෙසම රාත්‍රී භෝජන අනුභව කළ පසු මහන්සේ කුසලාන දරගෙන නැවත තුතිපුදා स्वकीय स्वावකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සම මෙයින් පානය කරන්න මක්නිසාද මේ අභිනව වූ අනන්ත මොදගේ විසුමිමාගේ උදීර කුසලානය පෞකමව සඳහා වූ දේශාද බොහෝ දිනා උදේසාවේ වතුරවනු ලබන්නේය මාසේ කිරීම පිණිස මෙය සිදු කරන්න विश्वासे अभिलाष संविधानी उपवासे नेतुवारिनदे उपवासे श्री मरणे प्रकाश करनो उपवासे युक्ताने साक्षी करनो එහෙන් සංවිධානයේ උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවියන්නි ශුද්ධාත්මයන් හා සමගික වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවය මහිම සදාතමත් වේවා tapi හැමෝම භාග්‍යවන්තය වේ उपवासे පිටවලින්ට අවශ්‍ය වෙමි ඒ වචන පමණක් පදහින්ද ඒ තුමාගේ යේසුනේ අමීන් Wahai kabin jagoan kaya bahagia oh bejareta ke pulen amen
Unge paukam rebe obe valanaden ho. Hare apere penwe obe dayave samire. Apere obe galviman sare sarenne. Tavere ure durete rovan sitinha. Etuvan metherenand savire binna. මාව ලබාගත් සාමය හා ඉතුරුකමින් අප සම එක් කළ මැනව. මිගිද අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාමය අපට ලැබේවා. ආමේන්. ප්‍රේත සහකදී මේ මොහොතේ මම ස්තුතිවන්ත වෙන අපත් එක්ක අද දවසේ මේ කුරුළු කැලේ සුදු ජුල්තදේ සපෝස්තුලි තුමන්ට කැප කරලා දෙවියන්ගේ දිව්‍ය ආගයට එකතු ඔබ සියලු දෙනාට. ඒ වගේම විශේෂ නිවේදනයක් මේ තමයි අප්‍රේල් මාස 20 වෙනිදා පාස්කුවේදා උදෑසන 8 දිවි පූජාව සිරස නාලිකාව ඔස්සේ මෙම දේවස්ථානයේ සිට සජීවී විකාශයක් වශයෙන් විකාශය වෙනවා. ඉතින් ඊට පෙර ආතුව අපට දෙවියන්ගේ විශේෂ අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා සපුරාලන්නට. විශේෂයෙන් අපිට උත්තානෝප ස්වාමීන් වහන්සේගේ ප්‍රතිමාවක් අවශ්‍යයි. තවමත් එවැනි ප්‍රතිමාවක් අපිට ලැබුණේ නැහැ. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පරිත්‍යාග කරන්න කරුණාකරලා මට හෝ සහායක පෙදවන්ට එහෙම නැත්නම් කන්‍යාසයට අපි කාට හෝ මේ බව දැනුවත් කරන්නට කියලා මා ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපට අවශ්‍යයි පාස්කු ඉටිපහන් රඳවනයක්. මම කැමතියි අපේ අල්තාරයේ තියෙන ඒ චිත්‍ර සම්බන්ධ කැටයම් එක්කම තියෙනවා නම් ලීයෙන් අනු ඉතින් අපිට නිර්මාණය කරන්නට පුළුවන්. එහෙම අය ඉන්නවා. ඉතින් කාගේ හරි දායකත්වයන් තියෙනවා නම් අපි තාමත්ම ආදරයෙන් ඒවා ලබා ගන්නට සූදානම්. ඒ නිසා ඔබගේ දායකත්වයන් එකතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. කරදර කරනවා නෙවෙයි, කැමති නම් පමණක්. ඒ වගේම එම සජීවී විකාශයේ දිව්‍යාගෙන් අනතුරුව බෝට්ටු පෙරහැරක් උත්තාන ප්‍රතිමාව සමගින් මේ කලපුව ගමන් කරන්නට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මම දකිනවා මෙතන පිටිපන සහ ඒ ආසන්න ප්‍රදේශවල ජනතාව ඉන්නවා. ඉතින් ඔබගේ බෝට්ටු තිබෙනවා නම් ඔබ කැමති නම් ඒ සම්පෙරහැර සමග එකට එකතු වෙන්නට අපත් එක්ක එකතු වෙන්නට ඔබ සූදානම් අපි ආරාධනා කරනවා. පාස්කු ඉරිදා උදෑසන 8ටයි එම දිව්‍යාගය සිදුවන්නේ. අවසන් ආශිර්වාදයේ සඳහා අපි නැගී සිටිමු. දේව ආශිර්වාද ලබා ගැනීමට කිසිම ආඥා කරන්න ආමෙන් කියා පිළිතුරු දෙන්න. කරුණා සාගරී වූ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයන්ගේ දුක් විඳීම මගින් සැබෑ ප්‍රේමී ආදර්ශයක් අපට දුන්සේක. දෙවියන් වහන්සේට සහ සහෝදර ජනකායට ඔබ කරන සේවය මගින් ඔවුන් වහන්සේගේ නිමක් නැති ආශිර්වාදය ලබා ගැනීමට ඔබට හැකි වේවා. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ මරණයට යටත් වෙමින් මරණය ජයගත් බව විශ්වාස කරන ඔබට සදාතන ජීවිතයේ තිලිනය ඔවුන් වහන්සේ දානය කරන සේක්වා. ආමේන්. ඔවුන් වහන්සේගේ බැගෑපත්කමේ ආදර්ශය අනුගමනය කරමින් ඔවුන් වහන්සේගේ උත්ථානයේ සහභාගී වීමටද ඔබට වරම් ලැබේවා. ආමේන්. සමිඳුන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමග වේවා. සර්වදාදී මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද සුදහත්මයාණෝද ඔබ සියලු දෙනා ආශිර්වාදයකට ආරක්ෂා කරන සේක්වා. ආමේන්. යන්න සාමය රැගෙන යන්න. සමිඳුන් හට තුතිගේ පූජා කරව
සදහට සමිඳුන්ගේ දයාව පවතින්නේ මගේ කොතෙකුත් කරදර විපතේ සමිඳුන් හට මහඬ ගැසුවේ සමිඳෝ මට කන්දී සිටියෝ එතුමෝ මාගලවාගත්තෝ සමිඳුන් හට තුතිගේ පූජා කරව්ව එතුමන් ගුණේ නිසා සදහට සමිඳුන්ගේ දයාව පවතින්නේ. අපි හැමෝම කියමු. සාන්ත කුරුසේ අඩයාලමේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රේතු සාන්තුවේ ආමෙන්. ආමෙන්. සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි.
Dengan daya bermami
Kalu
ලක්කඹර පෙපුන් සඳට බඳු දිනිතිය අප සුත පෙමිණි වැඩු නම්දිමු දූතනගා සිරි ලංකාවේ අප ස්වාමිදු ලක්කඹර පෙපුන් සඳට බඳු දිනිතිය අප සුත පෙමිණි වැඩු නම්දිමු දූතනගා සිරි ලංකාවේ අප ස්වාමී